ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සූත්‍ර පිටකය සංයුක්ත නිකාය හතරවන කොටස වන සලායතන වර්ගය, සලායතන සංයුක්තය යමක වර්ගය, අභිනන්ද සුත්තං සතුටින් පිළිගැනීම ගැන වදාළ දෙසුම. සවැත් නුවරදී පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඇස සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කන සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් නාසය සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් දිව සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කය සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මනස සතුටින් පිළිගන්නවා නම් එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නැහැ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඇස සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කන සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් නාසය සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් දිව සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කය සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මනස සතුටින් පිළි නොගනී නම් එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නොගනී නම් එයා දුකෙන් නිදහස් වුණ කෙනෙක් කියලයි මා කියන්නේ. සාදු සාදු සාදු. අභිනන්ද සූත්‍රය නිමා විය.